මීන ලග්න හිමි ඔබට මාර්තු මාසයේ මොකක්ද මේ වෙන්න යන්නේ? විශේෂ ග්‍රහ මාරුවත් එක්කලා ඔබේ ජීවිතේ වෙනසක් දකින්නට හැකියාව පවතින නව පරිච්ඡේදයක් ලියවෙන කාලයකට තමයි ඔබ මේ අනුගත වෙන්නට යන්නේ. ඔබ විශේෂයෙන්ම මෙන්න මේ ස්තෝත්‍රය නිතර ශ්‍රවණය කරන්න ඕන. මේ ස්තෝත්‍රය ශ්‍රවණය කළොත් එහෙනම් ඔබට ඔබේ ජීවිතයේ සුබ ඵල අත්කර ගැනීමේ හැකියාව පවතිනවා. මේ ස්තෝත්‍රය තමයි නීල මණ්ඩල ස්තෝත්‍රය. මෙන්න මේක ඔයගොල්ලන්ට පුළුවන් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ලින්ක් එක දාලා තියන්නම්. ඔයාලට ශ්‍රවණය කරන්නට පුළුවන්. ඒ වගේ මම පළවෙනි කමෙන්ට් එකේ print කරලා තියන්නම්. ඔයාලට පුළුවන් මේ ස්තෝත්‍රය නිතරම ශ්‍රවණය කරන්නට. අපි වැඩි කතා නැතුව බලමු මීන ලග්න හිමි ඔබට මාර්තු මාසයේ මොකද වෙන්න යන්නේ? ඔබේ රැකියාව සහ ඔබේ ව්‍යාපාර කටයුතු, ඔබේ අධ්‍යාපනය සහ ගෘහ ජීවිතයේ මේ හැම පැතිකඩක් පිළිබඳවම අපි මේ මාසය තුල කතා කරමු. ඒ වගේම තමයි ඔබට පුළුවන්කම පවතිනවා ඔබේ ජීවිතේ ඊ타ත්ම සාර්ථකමත් භාවයට පත් කර ගන්නට මම මේ සඳහන් කරන සියලුම ශාන්ති කර්ම ටික හරහා. ඔබ වෙනත් ආගමක කෙනෙක් නම් කලබල වෙන්නට එපා. ඔබට පුළුවන් ඔබගේ ආගමට අනුව යහපත් දේවල් සිද්ධ කරන්නට. ඒ වගේම තමයි ඔබ විදේශගත වෙලා ඉන්නවා නම් මේ දේවල් කරන්නට අපහසුයි නම් ඔබට පුළුවන් නිවසේ ඉන්න අය හරහා මේ සත්කටයුතු සිද්ධ කරවන්නට. ඉතින් මම මේ දේවල් සඳහන් කළේ ගොඩක් අය මැසේජ් කරලා අහනවා මම රටේ ඉන්නේ. ඉතින් ඒ නිසා මම කොහොමද මේ දේවල් කරන්නේ කියලා. ඉතින් ඒ නිසා තමයි මේ කාරණාවන් සිහිපත් කළේ. ඉතින් අපි බලමු මීන ලග්න හිමි ඔබට මාර්තු මාසයේ මොනවද මේ වෙන්න යන්නේ කියලා. මුලින්ම සඳහන් කරන්න ඕන ඔබට මාර්තු මාසයේ වෘත්තිමය වශයෙන් තත්ත්වය ඊ타ත්ම පීඩනකාරී වුණත් ඔබට ඔබේ මොළය මෙහෙසීමෙන් ඔබට මේ දේවල් යථා තත්ත්වයට පත් කර ගන්නට හැකියාව පවතිනවා. මැද භාගයේදී අදහස් ඉදිරිපත් කිරීමට හෝ තව ඔබට නව සහයෝගීත්වයට මාර්තු මාසයේ ඔබට වෘත්තිමය වශයෙන් යම්කිසි පීඩාවක් එල්ල වුණත් ඒ දේවල් ඔබට සමනය කරගන්නට හැකියාව පවතිනවා. මෙන්න මේ මුලින් සඳහන් කරපු මේ ශාන්ති කර්මය සහ මම මේ සඳහන් කරන ශාන්ති කර්ම ටික සිද්ධ කළාට පස්සේ ඒ වගේම ඔබට මාසයේ මැද භාගයේදී ඔබ යම්කිසි අදහසක් ඉදිරිපත් කිරීමට ඒ වගේම සහයෝගීතාවන්ට එළඹීමට ඉතාමත්ම සුදුසු කාල සීමාවක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ ව්‍යාපාර කටයුතු සිද්ධ කරනවා නම් හවුලේ කරන කටයුතු සම්බන්ධ කරගන්නට අවශ්‍ය කරන කාලයක් තමයි ඔබට මේ ලැබෙන්නේ. ඒ වගේම ඔබට සෙනසුරුගේ බලපෑම ඔබේ ලග්නයට ලැබෙන්නේ නැහැ. මොකද සෙනසුරු ඔබේ ලග්නයෙන් ඉවත් වීමක් සිද්ධ වෙනවා. ඒ ඉවත් වීම සිද්ධ වෙලා දෙවැන්නට පැමිණෙනවා. ඒ නිසා රැකියාවේ තිබු දැඩි බාධාවන් ඔබේ ලිහිල් වෙන්නට පටන් ගන්නවා. කෙසේ වෙතත් ඔබේ උත්සාහය සහ ඔබගේ ධෛර්ය නිසා මේ හැම දෙයක්ම ඉතාමත්ම සුබ අතට පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. මාර්තු මාසයේ 28 වෙනි දින ගුරු සහ යුරේනස් අතර ඇතිවන සුබ යෝගය සංයෝගය නිසා හදිසි ධනලාභ හෝ මූල්‍යමය අතින් ඉදිරි පිම්මක් ඔබට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ජීවිතයේ සුබම සුබ කාලයකට පත් කර ගන්නට හැකියාව පවතිනවා. රාහු සහ කේතුගේ බලපෑම මත සෞඛ්‍ය හෝ නිවාස කටයුතු වෙනුවෙන් අනපේක්ෂිත වියදම් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබගේ වියදම් මුදල් කළමනාකරණය කර ගැනීම ඉතාමත්ම යහපත් වෙනවා. ඉතින් මේ දේ අනිවාර්යයෙන්ම ඔබ සිද්ධ කරන්නට අවශ්‍යයි. මොකද ඔබගේ මිල මුදල් පාලනය ඔබ නිසියාකාරව සිද්ධ කරේ නැත්නම් මානසික පීඩන ආදී අයහපත් තත්ත්වයන්ට ඔබට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. දීර්ඝ කාලීන ආයෝජන සඳහා ඉතාමත්ම සුදුසු කාලයකට තමයි ඔබ මේ එළඹලා ඉන්නේ. ඉක්මන් ලාභ ඔබ බලාපොරොත්තු වෙන්න එපා. ඒ දේවල් වලින් ඔබට අවඩක්මයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අවදානම් සහගත ඒ වගේම ඉක්මනින් ලාභ ලබන්න පුළුවන් දේවල් වලින් ඔබ ඉවත් වෙන්නට අවශ්‍ය කරන කාලයක් තමයි මේ ලැබිලා තියෙන්නේ. මාර්තු මාසයේ 15 වෙනි සිකුරු ග්‍රහයා මීන ලග්නයට පැමිණීම සමගම ආකර්ෂණීය බවක් පෙන්වුම් කරන ඔබේ. ඒ නිසා ප්‍රේම සම්බන්ධතාවට ඉතාමත්ම සුබ ඵල ගෙන දෙන කාලයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. පවුලේ සමාජිකයන් සමග පවතින බැඳීම් ඉතාමත්ම ශක්තිමත් භාවයට පත් වෙනවා. ඒ වගේම නිවසේ සාමය පවත්වා ගැනීමට ඔබට හැකියාව පවතින කාලයකට තමයි ඔබ මේ ඇවිල්ලා ඉන්නේ. අවිවාහක අයට මංගල යෝජනා ස්ථිර වීමට ඉතාමත්ම සුබ කාලයකට තමයි මේ පැමිණලා තිබෙන්නේ. අපි සෞඛ්‍ය මට්ටම පිළිබඳව කතා කළොත් එහෙම සෙනසුරුගේ මාරුවත් සමග මානසිකව පැවති යම්කිසි බර ගතිය ඔබගේ හිතේ නොසන්සුන්කාරී බව සැහැල්ලු වෙන කාලයක් කිව්වොත් නිවැරදි. ශාරීරික වශයෙන් බලපාන රෝගාබාධයන් ඔබට උදරාබාධ හෝ වාත රෝග සම්බන්ධයෙන් තරමක් සැලකිලිමත් විය යුතුයි. වගේ එනිසා ඔබ ක්‍රියාශීලී දේවපියවතක් පවත්වා ගැනීම ඉතාමත්ම සුබයි කියන එක මට සඳහන් කරන්න පුළුවන් වෛදික ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රයට අනුව. වැදගත් දිනයන් හැටියට සඳහන් කරන්න පුළුවන් සිකුරු මීනච වෙනවා. ඒ වීමත් එක්කම ඔබට මාලවී කියන සංයෝගයේ සිද්ධ වෙන. ඒ නිසා ඔබට ඉතාමත්ම සුබ
සුබ දවසක් හැටියට මාර්තු 2 වෙනිදා සඳහන් කරන්න පුළුවන්. ඒ වගේ මාර්තු 15 වෙනිදා සිකුරු ලග්නයට පැමිණීමෙන් ප්‍රේමය සහ සතුට කියන එක වර්ධනය වෙනවා. සිකුරු ඔබේ ලග්නයට පැමිණීම තුලින්. ඒ වගේ මාර්තු 20 රවි මේෂයට පැමිණෙනවා. ඉතින් ඒ නිසා ඔබගේ මූල්‍යමය తত্ত্বය තාමත්ම යහපත් බවට පත් වෙනවා. ඔබට මූල්‍යමය නිදහස ලැබෙන කාලයකට තමයි ඔබ මේ ඇවිල්ලා ඉන්නේ. ඔබේ සහජ බුද්ධිය කෙරෙහි තාමත්ම දැඩි විශ්වාසයකින් කටයුතු කරන්නට අවශ්‍ය කරන කාලයක් තමයි ඔබට මේ එළඹලා තිබෙන්නේ. ඉතින් ඔබට මම සඳහන් කරන්නම් අධ්‍යාපනය සහ ඒ ඔබට ලැබෙනා වූ වෙනත් ප්‍රතිඵල පිළිබඳව බුද්ධියට අධිපති බුදුග්‍රහයාගේ පිහිටීම අනුව අමාරු විෂයන් පව ඔබට ඉතාමත්ම ලේසියෙන් තේරුම් ගන්නට පුළුවන් ශක්තියක් ඔබට ලැබෙනවා. තාක්ෂණික සහ විද්‍යා විෂයන් හදාරන අයට ඉතාමත්ම සුබ කාලයක් තමයි මේ කාලය. ඒ වගේම විශ්වවිද්‍යාල, ඒ වගේම වෘත්තීය පාඨමාලා ආරම්භ කිරීමටත් ඉතාමත්ම සුදුසුයි මාර්තු 20න් පස්සේ. ඉතින් ඒ නිසා ඔබ මේ දේවල් සඳහා යොදුන් කරලා තිබෙනවා නම් ඔබට ඒ කටයුතු සම්පූර්ණයෙන්ම සාර්ථක කරගන්න පුළුවන් මාර්තු 20 වෙනිදායෙන් පස්සේ. රාහුගේ බලපෑම නිසා මාසයේ මැදදී අවධානය ගිලිහී යාමට, ඒ වගේම ඔබගේ කටයුතු වලදී ඔබ උදාසීන බවක් ඇතිවීමට ඉඩ තිබෙනවා. ඒ නිසා කෙටි කාලින සැලසුම් ඔබ නිර්මාණය කරගන්න එපා. දීර්ඝ කාලීන තමයි ඔබට මේ දේ හරියට දුරදිග බලලා තීරණ ගන්නට අවශ්‍ය කරන්නේ. ඉතින් ඔබගේ මේ ලග්නයට අනුව ඔබට හැකියාව පවතිනවා. ඔබ ඒ රාෂ්ට්‍ර කපලයක්, සෙනසුරු කපලයක් තිබෙනවා නම් මේ හැම දෙයක්ම ඔබට වළක්වා ගන්නට ඔබට පුළුවන් මෙන්න මේ මම සඳහන් කරන ශාන්ති කර්ම ටික සිද්ධ කරන එක. ඔබට පුළුවන් සෙනසුරාදා දවස්වල බෝධින් වහන්සේ අසල එළඟි තෙල් පහනක් දල්වන්න. ඉතින් මීන ලග්නයට ඇති අපල දුරු කරගන්නට ඔබට මෙය උපකාරී වෙනවා. ඔබ මේ පහන දල්වලා ඔබ ප්‍රාර්ථනා කරන්න ඕන මීන ලග්නයට ඇති අපල දුරු වේවා කියලා. ඒ වගේම තමයි මෙන්න මේක තමයි විශේෂම කාරණාව. සෙනසුරාදා දවස්වල ඔබට පුළුවන් සවස් කාලයේදී විසුණු දෙවියන් වෙනුවෙන් නීල මණ්ඩල ස්තෝත්‍රය ශ්‍රවණය කරන්න. ඉතින් ඔබට පුළුවන් මේ ස්තෝත්‍රය නිතරම ශ්‍රවණය කරන්නට. ඒ නිතරම ශ්‍රවණය කිරීම හරහා ඔබට පුළුවන් ඔබේ කටයුතු නිසියාකාරව සිද්ධ කරගන්නට. ඔබ අධ්‍යාපනය හදාරන කෙනෙක් නම් මේ නීල මණ්ඩල ස්තෝත්‍රය මුලින් ශ්‍රවණය කරලා, ඒ වගේම ඔබට පුළුවන් රැකියාව අලුත් රැකියාවකට පිටත් වෙනවා මේ නීල මණ්ඩල ස්තෝත්‍රය ශ්‍රවණය කරලා, ඒ වගේම නිවසේ වෙනත් කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම මේ නීල මණ්ඩල ස්තෝත්‍රය ශ්‍රවණය කරන්න පුළුවන් නම් ඉතාමත්ම යෝග්‍යයි කියන එක තමයි මට සඳහන් කරන්නට පුළුවන්කම පවතින්නේ. ඒ වගේම සිකුරාදා දවස්වල බුදුන් වහන්සේට වගේම පත්තිනි මෑණියන්ට සුදු පැහැති සුවඳති මල්, පිච්ච මල්, සමන් පිච්ච මල් පූජා කිරීමෙන් ඔබට සුබ ඵල අත් කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම බ්‍රහස්පතින්දා දවස්වල කහ පැහැති මල් පූජා කිරීම සහ දුගී මගීන්ට කහ පැහැති ආහාර, ඒ වගේම කහබත් වැනි දේවල් ඔබ දන් දීමෙන් ඔබේ වෘත්තීය සහ මූල්‍ය බාධාවන් දුරු වීමක් පෙන්වුම් කරනවා. ඒ වගේම මානසික සහනය සහ රැකවරණය සඳහා ඔබට පුළුවන් මීන ලග්න ඔබට අධිපති ගුරු ග්‍රහයා වන බැවින් විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම මාසයේ පුරාම ඔබට ආරක්ෂාවට හේතුවක් බවට පත් වෙනවා. විශේෂයෙන් මුලින් සඳහන් කරපු නීල මණ්ඩල ස්තෝත්‍රය නිතරම ශ්‍රවණය කරන්න. ඒ වගේම නිවසේ උදේ හවස ඔබට පුළුවන් මහා මංගල සූත්‍රය සහ කරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කරන්නට. ඒ වගේම ඔබට එය නිතරම ඇසෙන්නට සලස්වනවා නම් ඉතාමත්ම සුබයි කියන එක තමයි මට සඳහන් කරන්නට තිබෙන්නේ. මම හිතනවා මේ දේවල් ඔබට ජීවිතේ සාර්ථකමත් කරගන්න ඉතාමත්ම වටිනා කාරණා කිහිපයක් කියලා. ඉතින් මේවා තමයි ඔබට ඔබේ මීන ලග්නයට අනුව වෛදික ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව සඳහන් කරන්නට හැකියාව පවතින්නේ. ඉතින් ඔබගේ ජීවිතයේ දිනෙන් දින ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකමත් භාවයට පත්වෙත්වා කියලා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා. ඔබට තිරුවන් සරණයි. සියලු දේ පිහිටයි, ජේසු පිහිටයි.